ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. ඉතින් ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරය සහ ගෞරවයෙන් දවස ඔබ පිළිගන්නවා. ආමෙන්. ඔබට සුබ පණිවිඩයක් අතරම කියන්න තිබෙනවා. අද උදෑසන මම ආරාධනා කරගන්නේ පාන්දර ඔබගේ ස්ථානයට ඇවිල්ලා කැපවෙලා වැඩ කරගෙන ඉන්න අයට ගර්වාස්සේ ආශිර්වාද රසක් සෝදානම් කරලා තිබෙනවා. ආමෙන්. ඒවා බුද්ධ විදින්න බලාපොරොත්තුව තවත් උද්‍යෝගයකට වැඩ කරගෙන යන්න. ආමෙන්. එනම් ප්‍රේමවන්ත ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අපි අද දවසේ බලන්න යනවා. ගිය සතියේ අපි ඇහැරුවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාත්මක වෙන මූලික න්‍යාය මොකක්ද? එහෙනම් මූලික න්‍යාය තමයි වපුරන්න දවසක් අපන්න දවසක්. ඔබ මොන දේ වපුරුවද ඒකේ අස්වැන්න නැත්නම් ප්‍රතිඵලය ඔබට යම් කාලයකදී නෙලා ගන්න සිද්ධ වෙනවා. හාලෙලූයා. ආමෙන්. එනිසා දැන් ඔබ දැනුවත් ඇති යහපත් නිවැරදි සත්‍ය උදේ වපුරන්න. අයහපත් දේ වපුරන්නේ නැතුව ඉන්න ඔබ දැන් සූදානම් වෙලා ඇති. දෙවියන් වහන්සේගේ දරුවනේ ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද? ඔබ ඇත්තටම කවුද? නැවත උත්පාදේලා දරුවෝ. දෙවියන් වහන්සේගේ දරුවෝ අලුත් උපත ලැබුවා. ඔබ ලේන්වත් මාසෙන්වත් නෙමෙයි දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ උපත ලබලා තිබෙනවා. හලෙලූයා. ආමෙන්. එනිසා ඔබ මේ පොළොවේ විශේෂ මිනිස්සෙක්. ආමෙන්. ආමෙන්. ඔබ අලුත් මිනිස්සෙක් උපත ලබලා ඉන්න මිනිස්සෙක්. එහෙනම් ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රේමවන්තය අපි ගිය සතියේ ඇහුවා මා 4 පරිච්ඡේද 26 ඉඳන් 27 වෙනකන් මේ ඉස්සරලාම බීජයක් වපුරවපුවාම ඒ බීජය පොළවේ මැරෙන්න ඕනේ. ඊට පස්සේ එකෙන් අංකුරයක් එන්න ඕනේ. ඊට පස්සේ එකෙන් කොළයක් එන්න ඕනේ. කඳක් එන්න ඕනේ. මලක් එන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කරල එන්න ඕනේ. කරලේ මුළු අස්වැන්න අරගන්න ඕනේ. එහෙනම් මේ යේසුස් වහන්සේ කතා කළේ තිරුණු ශාකය ගැන තමයි කතා කරන්නේ. ආමෙන්. එහෙනම් දැන් බලන්න මේක කොච්චර ලස්සනට මේ කාලය තුල අලංකාරව වැඩෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් ඔබගේ ජීවිතේ ආමෙන් දෙවියන් වහන්සේ තුල ඔබ අලුත් උපාදල මිනිස්සෙක් විදිහට ඔබට හරි අවබෝධයක් නැතුව ගියොත් වෙනවා. ඒ නිසා ඔබ හැම වෙලේම නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. හලෙලූයා. දැන් එහෙනම් දෙවියන් වහන්සේ තුල මේ වපුරන සහ කපා ගන්න දවස් කාලය ගැන කතා කරුවොත් ඔබ මුළු ජීවිත කාලයම මේ පොළොවේ ජීවිත කාලයම ඔබ වපුරන්න උනාටද සදාකාල ජීවනයේ උදෙසා. ආමෙන්. යම්කිසි කෙනෙක් දේව සේවය කරනවා නම් සදාකාල ජීවන උදෙසා ඔබ වපුරනවා. අදහගෙන ඉන්නවනම් සදාකාල ජීවන උදෙසා වපුරනු ලබනවා. ඉතින් මේ දෙවියන් වහන්සේ තුල මේ කාල වපුවාම ඔබ හරි අවබෝධයෙන් කියන්නේ වපුරන දාසිත කපා ගන්න දක්වා. ඒක පොළොවේ ජීවිතයක ඔබ යමක් වපුරලා පොළොවේ ජීවිතයක යමක් ඔබ කපා ගන්නවා. පොළොවේ ජීවිතයේදී ඔබ ආත්මික දේ වපුරලා ආත්මික දේ කපා ගන්නවා. පොළොවේ ජීවිතයේදී ඔබ සදාකාල ජීවනය සඳහා වපුරලා සදාකාල ජීවනය කපා ගන්නවා. ආමෙන්. එනිසා මේ වපුරන දාසිත කපා ගන්න කාලය ඔබට කොහොමද ගෙවෙන්නේ? ආමෙන්. මේ වපුරන දාසිත කපා ගන්න කාලය දක්වා හරි නිශ්චිත අවබෝධයකින් තොරව ඔබ හැසිරෙන්න යුතු නැහැ. ඔබ හරි පිළිවෙල හැසිරෙන්න ඕනේ. ඒ පිළිවෙල හැසිරෙන්න නම් ඔබ දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ ඔබ කොහොමද මේක හරියට සාදලා තිබෙන්නේ මේ කාල පරිතරය. ආමෙන්. ඔබට පැහැදිලිද? එහෙනම් දේශනා කාලය තුන්වෙනි පරිච්ඡේදය අපි 11 වෙනි පදය පළමුව බලන්න යනවා.
වේ. උන්වහන්සේ ලෝකයේද ඔවුන්ගේ සිත්වලද තබා තිබේ. එහෙත් පටන් ගැනීමේ සිට කෙළවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනෙන්නේ. දැනගන්න බැරිය. දැනෙන්න බැරිය. දැනගන්න බැරිය. හරි. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මෙතන බලන්න. දැන් ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ඒ සියලු දේ ඒ කාලවලට නියම කරලා තිබෙනවා. ඒ කාලවලට නියම කරලා තිබෙනවා. උන්වහන්සේ ලෝකයේ ලෝකෙ සිත්වල තබා තිබේ. එහෙත් පටන් මේ සිට කෙලවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්න බැහැ. දැන් ඔබට මේ සිංහල පරිවර්තනය කියන්නේ මේකේ යහපත් අදහස් වලට ලබන්න බෑ. මම දන්නේ තමිල් පරිවර්තනය කොහොමද තියෙන්නේ කියලා. ආමෙන්. මේ විදිහට තියෙන්නේ. හරි. හොඳට තියෙනවා. හොඳට මේ විදිහට තියෙන්නේ. හරි. හැබැයි මේකේ ඉංග්‍රීසි ඇම්ප්ලිෆයිඩ් බයිබලයේ පරිවර්තනය මේකට හොඳ අදහසක් ඒකේ දෙනවා. ආමෙන්. ඒකේ අදහස තමයි දෙවියන් වහන්සේගේ වචනේ ලියනවා. හොඳින් අහගන්න. එකපාරයි කියන්න පුළුවන්. හොඳින් අහගන්න. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට ඒ සෝදානම් කරලා තිබෙන කාල පරිච්ඡේදය ඊටමත්ම අලංකාර ලෙස නිර්මාණය කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔබ සඳහා දෙවියන් වහන්සේ ඔබ උපදින්න පළමු ඉඳලම යුග ගණනාවක් තුල ඔබට දෙවියන් වහන්සේ දිව්‍යමය සලස්මක් ඔබගේ ජීවිතේ තබා තිබෙනවා. ආමෙන්. දිව්‍යමය සලස්මක් ඔබගේ ජීවිතේ තබා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ තබා තිබෙනා මේ දිව්‍යමය අරමුණ ඔබගේ මනසේ දෙවියන් වහන්සේ රඳවලා තිබෙනවා. ආමෙන්. ඒක තියෙන ඔබගේ සාමාන්‍ය මනසේ නෙමෙයි දිව්‍යමය මනසේ තමයි ඒක රඳවලා තිබෙන්නේ. ආමෙන්. එනිසා අපේ දේවචනය කියන තවදුරටත් ඒ පදේ විග්‍රහ කරනවා. ඒක මේ ඉරයට ඉන්න කිසි මිනිසෙකුට සොයා දැනගෙන ක්‍රියාත්මක කළ නොහැකි කාරණාවක්. ඒක දෙවියන් වහන්සේටම පමණක් ඉටු කළ හැකි කාර්යයක්. ආමෙන්. අපිට පැහැදිලි වුණා? අපිට පැහැදිලිද? හලෝ. කොහොමද ඉංග්‍රීසි බයිබලයේ තියෙන්නේ? එහෙම තියෙන්නේ? හරිනේ? ඉංග්‍රීසි බයිබලයේ තමයි හරියට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට තබා තිබෙනා වූ දිව්‍යමය සලස්ම ඉතාමත් ඔබගේ ජීවිත අලංකාර ලස්සන දෙයක් විදිහට තබා තිබෙනවා. ආමෙන්. කොහොමද ගත්තේ? කොහොමද ගත්තේ? ඉතාමත් ලස්සන, ඉතාමත් අලංකාර දිව්‍යමය සලස්ම දිව්‍යමය අරමුණ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට තබා දෙනවා. ආමෙන්. ඒ අරමුණ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ නැවත උත්පාදක ලක්ෂණ තෙක් ඔබට අරමුණ සොයා දැනගන්න බෑ. හැබැයි ඔබ නැවත උත්පාදනට පස්සේ දෙවියන් වහන්සේගේ දිව්‍යමය මනස තුල ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ මනස තිබෙන නිසා ඔබට දිව්‍ය සලස්ම හොයා දැනගන්න පුළුවන්. හැබැයි ඔබ ආත්මිකව පරණත වෙන තුරු ඔබට ඒක අවබෝධ කරගන්න බැහැ. ඔබ එන එක තේරුම් කරගන්න අවබෝධ කරගන්න ආත්මිකව පරණත වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඉතින් මේ දිව්‍යමය සලස්ම තුල දෙවනවසේ කියන ඒ කාලවලට ඒ අවස්ථාවට සුදුසු විදිහට අවශ්‍ය විදිහට ඒ දේවල් සූදානම් කරලා තියෙනවා. දාගන්න. ආමෙන්. සමහර අවස්ථාවල ඔබට ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සලස්ම තුළ යන කාලවලදී ඒක ඔබට ඉතාමත් ප්‍රීතිමත් කාලවල. ආමෙන්. ඒ වගේම සමහර අභියෝග වලට, කලකිරීම වලට, වේදනාව වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථාවක් එනවා. ඔබ ඒකට මුස්ලිම් සිටින්න අවශ්‍යයි. මොකද දිව්‍ය කැඳවීමට අවශ්‍යයි. ඔබ යායුතු තැනට යන්න ඔබට අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම ඔබට සතුටුමත්යෙන් ටිකෙට අභියෝගයෙන් දෙලනවා. ඔබ ඒකට මුහුණ දෙන්න ඕනේ. ආමෙන්.
ජීවිතයේ ඔබට සමහර තැන් වැරදිලා තිබෙනවා. ඒක ගැටලුවක් නෙමෙයි. ඇයි දෙවනස් කියනවා සුළුයි අයහපත යහපත හරවන්න දෙවනස් පුළුවන්. එතකොට ඔබට අතීතයේ වැරදුනා. හැබැයි ඔබ පෙරදුන්නේ නැහැ. ආමෙන්. සාතන් ඔබ මන්දනේ කරන්නේ නැති. හැබැයි ඔබගේ දිව්‍ය සැලැස්මට සතුරාට මුදුන්ම කරන්න බෑ. ඔබ ඒක වටහා ගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැලැස්ම තියෙන අලංකාර භාවය ඔබ වර්තමානයේ මුහුණ දෙන අභියෝග ගැටලු හමුවේදී ඔබ ඒක තීරණය කළොත් ඔබට මේක දෙන්න බෑ. ඔබ තේරුම් ගන්න. ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය අරමුණ ඉටු වෙන්නට ඔබ බොහෝ දේවල් තුළින් දෙවනස් වුණා. ආමෙන්. හැබැයි යන ඔබට ඒක පැහැදිලි නෑ. ආමෙන්. ඒක පැහැදිලි වෙන්න අනාගත වක්තෘරෙකට විතරයි. මොකද එයා විතරයි දෙවනස් විස්තරය කියන්නේ වෙන කම් කියන්නේ නැහැ. ආමෙන්. ඔබ ගිහිල්ලා අවසන් වුණාට පස්සේ කවදාද? ඒ දිව සලස් ගිහිල්ලා අවසන් වුණාට පස්සේ ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. ඔබ පිට වෙන්නේ. පොඩ කල්පනා කරන්න. ඔබ මේ පොළොවේ ජීවිතයේ මොන තරම් ප්‍රශ්න ගැටලු අභියෝග වලට ඔබ මොන දෙන්නේ? ඔබට දරාගෙන ඉන්න කොච්චර එනවද? දරාගෙන යන්නද? දරාගෙන යනවා. හැබැයි යේසුස් වහන්සේ ඔබ මුණ දකින දවසේදී මේ සියල්ල ගැන ඔබට සතුටු වෙන්නේ නැද්ද? සතුටු වෙන්නේ. ඒ වගේම ඔබ මේ පොළොවේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට දිව්‍ය අරමුණක් එකට බද්ධ කරලා දෙනවා. අපිට එහෙමයි ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේගේ දිව්‍ය අරමුණ ඔබව දෙවියන් වහන්සේ වන්දකලා උන්වහන්සේගේ රාජ්‍යය තුළ ස්ථාපිත කරලා තියාගන්න. ඒ වගේම පොළොවේ මිනිස්සෙක් විදිහට පොළොවේ ජීවිතයේ ඔබට පොළොවේ දිව්‍යමය සලස්ම දෙවියන් වහන්සේ ඔබට වන්ද කරනවා. ආමෙන්. දෙවියන් වහන්සේ කියන ඒ සලස්ම තාමත් අලංකාරයි. ඒ සලස්ම තාමත් ලස්සනයි. ඒ සලස්ම තාමත් තෘප්තිමත්. ආමෙන්. එහෙනම් ඒ තෘප්තිමත් සලස්ම ඒ දිව්‍යමය බද්ධ කිරීම ඔබගේ ජීවිතේ ලබන්න ඔබ සුදුසු මට්ටමේ ඔබ ගමන් කරන්න අවශ්‍යයි. හලෙලුයා. ආමෙන්. ඉතින් අද දවසේ මේක ඉගෙන ගන්න යන්නේ. දේවචනේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කොහොමද පවතින්නේ යන්නේ. මාත් 4 වෙනි පරිච්ඡේදයේ 20 අපි දැක්කා. දවසක නිදා ගන්නවා, දවසක කවුරුන්ද නැගිටිනවා. කියන්නේ නම් දිව්‍යමය සලස්ම මේ අලංකාර දිව්‍යමය ක්‍රියාවලිය ඔබගේ ජීවිතේ සිද්ධ වෙන්නේ කොහොමද? කොහොමද සිද්ධ වෙන්නේ? හලෝ ගීතාවලිය ගීතාවලිය 7:19 ගීතාවලිය 7:19 දවස්පතා අපේ බර උසුලන්නා අපේ ගැලන්කාරෝ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ ඔබ අරගෙන යන ඒ අලංකාර දිව්‍යමය සැලැස්ම තුළ මේක බලන්න. ඔබට යම් බරක් දැනෙනවා සමහර අවස්ථාවලදී. හැබැයි බර දෙවියන් වහන්සේ උසුලන්නේ. කොහොමද උසුලන්නේ? කොහොමද උසුලන්නේ? කොහොමද උසුලන්නේ? දවස්පතා උසුලන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේකයි මේ කාරණාව. දෙවියන් වහන්සේගේ සලස්ම කොච්චර අලංකාර වුණා, කොච්චර ලස්සන වුණා, ඒ සලස්ම කොච්චර තෘප්තිමත් වුණා, ඒක දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරන්නේ දවසට. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබට දෙන ප්‍රශ්නේ? ඔබට දිව්‍ය සලස්ම ඉක්මනින් දකින්න ඕනේ. ඒ සලස්ම ඔබගේ ජීවිතේ ඉක්මනින් සිද්ධ
වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට කලකිරීම වෙනවා, වේදනාව වෙනවා, සතුට නැති වෙනවා. ආමෙන්. නොමුතව සතුට වෙන්න අවශ්‍යයි. ඒ දිව්‍ය සලස්ම දෙවනවාසේ ක්‍රියාත්මක කරන්නේ දවසින් දවස. ආමෙන්. ආමෙන්. ඉතින් ඒ දවසින් දවස ඉස්සරහට යන සමාන අභියෝග ප්‍රශ්න ගැටලු බර අසහන කාලේ තත්ත්වයෙන් එද්දී දෙවනවාසේ නම් මම එවුවා දවස් පට උසලන්නේ. අපේ දෙන ගැටලු ගන්නවා 365 ක දවස් මාස උසලන්නේ. නේද? හලෝ එහෙම නෙමෙයිද? එවනවාසේ දවස් පට උසලන්නේ. දැන් එහෙනම් ඔබ කලකිරෙන්නේ වේදනාවටපත් වෙන්නේ අසහනටපත් වෙන්නේ මේ කාරණේ දාන්නේ නැති නිසා. ආමෙන්. එහෙනම් ඔබ දවසින් දවස මේ අරගෙන යන කොහටද? මේ ක්‍රියාත්මක වෙන මොකද ඔබේ ජීවිතේ? දෙවනවාසයේ ඒ අලංකාරෝ මහිමාවෝ ලස්සනෝ බුද්ධිමත්තු ඒ දෙවියන්වහන්සේ ස්වර්ගයේ සහ පොළොවේකට බද්ධ කරපු දිව්‍ය සලස්ම ඔබගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන දවස් තමයි දැන් මේ ගෙවි යන්නේ. මේ ගෙවි යන්නේ. ආමෙන්. සන්තෝෂ නැද්ද? සන්තෝෂ නැද්ද? යේසුස් වහන්සේගේ ජීවිතය බලන්න ඒ දිව්‍යමය කැඳවන්න කොච්චර දුක් විඳින්න උන්වහන්සේ තිබුණාද? අගල ස්වර්ගයේ ඉන්නවද? දෙවියන්වහන්සේ දකුණු පැත්තේ බලයත් ස්ථානයේ අද යේසුස් වහන්සේ ඉන්නවා. මෝසේගේ ජීවිතය බලන්න. යෝසේෆ්ගේ ජීවිතය බලන්න. හැබැයි ඒගොල්ලෝ පුරුදු වෙලා හිටියා. දවස් පතා මේ ගමන යනවා. දැන් ඔබට දිව්‍යමය සලස්ම තුල ඒ අලංකාර සලස්ම තුල ඔබට ප්‍රීතිය යන්න අවශ්‍යයිද? බලන්න මට පොඩ අතුස්සවව දේශනාවේදී පොඩි දෙන්න ඕනේ. ඔබට ඕනද? හරි එහෙනම් පළවෙනිම දේ ඔබ ඔළුවේ තියාගන්න ඕන. අද අපිට බයිබල් පද කීපයක් බලන්න වෙනවා. කමක් නැහැ. අපි දේශනාව ඉගෙනීම විතර කරනවා. ආමෙන්. ඒ නිසා පළවෙනි ඔබ මතක තියාගන්න ඕන. ඔබට අවශ්‍ය වුණාට ඒ දිව්‍ය සලස්ම අවුරුද්දම ඔබ කරන්න ඕන. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයක ක්‍රියාත්මක කරන්නේ දවසින් දවස. ඊට උත්සාහ කරන්න. ඊට ඔබගේ ගන්න බෑ. ආමෙන්. කොච්චර කාලයක්ද? දවසින් දවස. ඔබේ දවස් පතා දෙවියන් වහන්සේට බර උසුලන්න දීලා ඔබ දවස් පතා දෙවියන් වහන්සේට යනවා නම් ඔබගේ ජීවිතේ ඔබට හරි සැහැල්ලුකම, සහනදායකම, ප්‍රීතිමත්කම ඔබගේ ජීවිතේ තියෙනවා. ආමෙන්. හැබැයි සලස්ම ඔබගේ ජීවිතේ ඉතු වෙද්දී ඔබ උඩ පැන නටනවා, සන්තෝෂ වෙනවා, ප්‍රීති වෙනවා. ආමෙන්. ආමෙන්. එහෙනම් අපි ප්‍රේමවන්ත දවසේ බලන්න යන්නේ දිව්‍ය සලස්ම තුල දවස් පහක්. ඔබ මොහොත යන්නේ. දවස් පහක් මොහොත යන්නේ. පළවෙනි එක තමයි දවස තමයි දෙවනවාසේ ක්‍රියාත්මක කරන්නේ. දැන් ඊට දවසේ උදෑසනම නැගිටිද්දී ඔබට කොච්චර අභියෝග ප්‍රශ්න තියෙන්නේ නැද්ද? හැබැයි දවසේ ගෙවුන්නේ නැද්ද? පෙර දවස්වල උදේ පාන්දර අවදි වෙද්දී කොච්චර ඔබට ප්‍රශ්න කරලා අභියෝග තියෙන්නේ නැද්ද? ඒක ගෙවුන්නේ නැද්ද? හැබැයි අදිනවල මාසෙ කල්පනා කරන්න ඔබට සමහර වෙලාවට ඔබට සහනය නැහැ. එහෙම කල්පනා කරන්න එපා ඔබ. ඒ දෙවියන්වහන්සේ කියනවා දවස් පතා දෙවියන්වහන්සේ දිව්‍යමය සලස්ම තුල අරගෙන යනවා. ආමෙන්. අපිට දැන් මේ විශ්ලේෂණයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකේ. දවස් පටන් ගන්න කොයි වෙලාවද? දවස් පටන් ගන්න කොයි වෙලාවද? රාත්‍රී 12න් පස්සේ පටන් ගන්න. පහුවෙන රාත්‍රී 12 වෙනකන් දවස පටන් ගන්න. ආමෙන්. ඔබ ජීවත් වෙන්නේ ලෝකවල දෙකක. මොනේ අවබෝධ කරගන්න. මේක මොනේ අවබෝධ කරගත්තොත් ඔබ ලෝක ආශිර්වාදයක් වෙනවා. ඔබ වරු දෙකක කකුල් තියන් තමයි ඉන්නේ. ඔබ ලෝකවල දෙකක කකුල් තියන් තමයි ඉන්නේ. එහෙම කිව්වොත් ඒක වැරදි. ඔබ ලෝකවල කීපයක ජීවත් වෙන මිනිස්සෙක්.
ආමෙන්. ප්‍රේමවන්තය අපි දන්නවා රාත්‍රී 12න් පස්සේ අලුත් දිනක් පටන් ගන්න පහුවෙන්දා රාත්‍රී 12 වෙනකන් මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙනවා. මේ සෝරි ඒ දවස ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක යක්ෂයාගේ උපායක්. අපේ දේවචන කියන යක්ෂයා කියන්නේ බලේ නැති උපාය පාවිච්චි කරන ජීවි. බලේ නැති උපාය තමයි පාවිච්චි කරන්නේ. ආමෙන්. එහෙනම් දෙවියන් වහන්සේ මිනිසුන්ට කලන්දරයක් දීලා තිබුණා. රෝම අධිරාජ්‍යෝ ජූලියස් සීසර් ජූලියන් කැලෙන්ඩරේ හැදුවා. ජූලියන් කැලෙන්ඩරේ හැටියට තමයි මේ දවස් රාත්‍රී 12න් පස්සේ පටන් අරගෙන පහුවෙන්ද රාත්‍රී 12ට වෙනකන් තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ මෙහෙම නැහැ. දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ විතර හාත්පසින් වෙනස්. උපදී පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයට බලුවොත් ඔබට දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ දවස කියන ගැන ඔබට අවබෝධයක් එනවා. උපදී පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදය ඔබ කියවන්න අවශ්‍යයි. කියන උපදී එකේ පහ දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළිය ධාවනයේ කියද අන්ධකාරයේ රාත්‍රී කියද නම් දෙවිසේක සවස විය උදේ විය ඒ එක දවසක්. ආමෙන්. දෙවනසේ වචන සවස විය උදේ විය ඒ එක දවසක්. එහෙනම් දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරේ හැටියට දවස පටන් ගන්න කොහෙලවද? සවස හන්දේව 6ට. හන්දේව 6ට සවස 6ට පටන් අරගෙන පහුවෙන්ද හවස 6ට දවස උරයි. ආමෙන්. එහෙමද? හැම බයිබලෙත් එහෙම තියෙනවද? හරිද? හොඳට වඩා ගන්න. හොඳට අවබෝධ කරගන්න මේක. ආමෙන්. එහෙනම් ප්‍රේමවන්තය දැන් ඔබ ජීවත් වෙන ලෝක තුනක ප්‍රධාන හතරක ජීවත් වෙනවා. එක ලෝකයක් තමයි භෞතික ලෝකය. භෞතික ලෝකේ සාමාන්‍ය වැඩ පටන් ගන්නේ ඉර පැයකට පස්සේ. ආමෙන්. භෞතික ලෝකේ වැඩ පටන් ගන්න ඉර පැයකට පස්සේ. ආර්ථික ලෝකය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ ඉර පැයකට පස්සේ. දේශපාලන ලෝකය ඉර පැයකට පස්සේ තමයි වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ යන්නේ. හැබැයි ආත්මික ලෝකය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ යන්නේ රාත්‍රී කාලේ. හවුද? හොඳට කල්පනා කරන්න. නික්මය 11 පරිච්ඡේදයේ ගියොත් අපි දකිනවා මරණයේ දූතයව දෙවියන් වහන්සේ එවන්නේ රාත්‍රී කාලේ. ආමෙන්. රාත්‍රී කාලේ. අද පොඩ්ඩක් බලන්න ඔබ රෝහලකට ගිහිල්ලා මිනිස්සු වැඩිපුරම මිය යන්නේ රාත්‍රී කාලේ. නවන්න වඩා. හදිහුනියම් කරන්නේ. ජප් කරන්නේ. ඒ සිද්ධාස්ථාන වල වැඩ කරන්නේ රැට නේද? රැට නේද? ඔබට සද්දවත් ඇහෙන්නද? බෙර ගන්න වරව කරනවා මේකෝද ඔබට සද්ද ඇහෙනව නේද? මොනවද ඒක කරන්නේ? යම් කිසි ආත්මික ලෝකයේ බොහෝ සිද්ධ වෙන්නේ යන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි රාත්‍රී කාලේ. කියන්නේ හැන්දෑවේ 6 සිට පාන්දර 6 වෙනකම් කාලය තුළ තමයි ආත්මික ලෝකය විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දවස කියන කාරණාව කතා කරලා බලද්දී ආත්මික ලෝකයේ ආත්මික දවසේ අප්‍රභාගය තමයි දවල් කාලය. අප්‍රභාගය කියන්නේ පැහැදිලිද? අප්‍රභාගය පැහැදිලි නැද්ද? දවසේ දෙවෙනි කොටස. දවසේ පළවෙනි කොටස මොකක්ද? රාත්‍රී කාලය. දෙවෙනි කොටස දහවල් කාලය. හැබැයි පළමුව ප්‍රභාගය පෙර භාගයේ තමයි දවසේ ආත්මික කාරණාවන් සිදු වෙන්නේ. පැහැදිලිද නැද්ද? යථාර්ථවාදීද නැද්ද? කල්පනා කරුවොත් ඇත්තද නැද්ද?
එහෙනම් ඔබ දහවලේ යම්කිසි ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ආත්මික ලෝකයේ සිදු වෙන ඒ කියන්නේ ආත්මික පෙරවරු ඒ කියන්නේ පෙර භාගයේ දවසේ පළමු කොටසේ සිදු වෙන ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අප්‍රභාගය ඔබ ගෙවන්න යන්නේ. ආමෙන්. දැන් ඔබට මේ ගැන අවබෝධයක් තියෙනවා නම් ආත්මික ලෝකයේ ඔබ ගොඩ නැගෙන්නේ රාත්‍රී කාලේ. ආමෙන්. ආත්මික ලෝකයේ ගොඩ නැගෙන්නේ රාත්‍රී කාලේ. භෞතික ලෝකයේ ඔබ ගොඩ නැගෙන්නේ මොකද භෞතික ලෝකයේ භෞතික සැලසුම් තමයි කියන්නේ. ආමෙන්. රාත්‍රියේ වැඩගෙන ප්‍රශ්නයක් තියෙනවා. දවල් නිදාගන්න ප්‍රශ්නයක් තියෙනවා. රාත්‍රියේ තියෙන කොට වැඩ කරන්න නෙමෙයි. ඔබට රාත්‍රියේ තියෙන්නේ ඔබගේ ජීවිතයේ ආත්මික කාරණා සර්ව සම්පූර්ණ කරගෙන ගොඩ නැගෙන්න. ආමෙන්. නිදා ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ නැවත ආත්මික ලෙස, මානසික ලෙස, සාමූහික ලෙස ප්‍රකෘති වෙන්න තමයි ඔබට රාත්‍රියේ කියන පෙර භාගය දෙවියන් වහන්සේ හදලා තියෙන්නේ. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ වෙන ප්‍රතිසංස්කරණය වෙන්න. හරි? තමයි එහෙනම් දවසේ පෙර භාගය වූ රාත්‍රී කාලේ හදලා තියෙන්නේ. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 26 Ephesians 4:26 කෝප උනාත් පවු නොකරලා ඉර පසින තුරු නුඹලාගේ කෝපේ පවතින්න ඉඩ නාරිලා. දැන් බයිබලයේ කියනකොට කෝප වෙන්නලු. කෝප වෙන්න අවසර උඩ ඕනතරම් තියෙනවා. කෝප වෙන්න අවසරයක් නැද්ද? කෝප වෙන්න අවසරයක් නැද්ද? තියෙනවා. ආමෙන්. එහෙනම් මොකද ප්‍රශ්නේ? කොච්චර කෝපුණක් කමන්නේ? හරිද? කවු කරන්නේ? ආමෙන්. හැබැයි මොකද කියන්නේ? යම් කිසි වරදක් වුණොත් මොනවද කරන්නේ කියන්නේ? යම් කිසි වරදක් වුණොත් මොනවද කරන්නේ කියන්නේ? හලෝ එකට බලන්න. මොනවද කරන්නේ කියන්නේ? ඉර බහිනකන් තියාගන්න එපා. ඒකෙන් අදහස් කරනකොට දන්නවද? හැන්දෑව 6ට පෙරගෙන නෙවෙයි. හරිද? ඒ කියන්නේ අලුත් දවසකට යන්න කලින් ඔබ ඒක ඉවර කරගන්න ඕනේ. ඔබට පුළුවන් රාත්‍රියේ යාඥා වේලාවේදී ඔබ විසින් කළා වරදවල් දෙවියන් වහන්සේ කියලා පසුතැවිලි වෙලා ඔබට හදා ගන්න අවස්ථාව දෙනවා. ඔබට යම් කිසි කෙනෙක් වරදක් කරොත් ඒක එයාට කතා කරලා සමාවිල්ලගෙන ඔබට ගොඩ නැගෙන කාලය තියෙනවා. ආමෙන්. තේරුම් ගියාද? එහෙනම් ඔබගේ ජීවිතේ සම්බන්ධතා කැඩෙන සම්බන්ධතා නැවත හදාගන්න ඕනේ. රාත්‍රියේ ගෙවිලා ඉවර වෙන්න මත්තේ. ආමෙන්. දෙවචනේ කියන පුලී කාර්යාලයේ වැටුප පව් වෙන්න වෙනකන් තියාගන්න එපා. ආමෙන්. තේරුම් ගියාද ඔබට? එහෙනම් මේ ඔබ තේරුම් ගන්න ඕනේ රාත්‍රිය කියලා කියන්නේ නැවත ඔබට ප්‍රතිසංස්කරණය වෙන්න තියෙන අවස්ථාව. ඔබ දේව දරුවන්ට ඔබ රස්සාව කරන්න ඕන. මහන්සි වෙන්න ඕන ඔබ. හැබැයි ඔබ මහන්සි වෙලා ඇවිල්ලා ඔබ නිදාගත්තොත් වෙනද ගන්නවා. ඔබගේ ශරීරය විතරයි ප්‍රතිසංස්කරණය වෙන්න යන්නේ. ඔබගේ ආත්මය ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහැ. ඔබගේ ආත්මය ගොඩ නැගෙන්නේ නැහැ. ඔබ වැඩ කරද්දී ඔබගේ ශරීරය තුල තියෙන ශක්තිය පිටනවා වගේම ඔබ මේ ලෝකයේ ජීවත් වෙන ඔබගේ ආත්මික ශක්තිය වැය වෙනවා. ඒ වැය වෙන ආත්මික ශක්තිය ඔබ නැවත සම්පූර්ණ කරගන්න ඕන රාත්‍රී කාලේ. මොකද උදෑසන සිට ඔබට තියෙන භෞතික ලෝකේ පොරබැදීම පොරබදන්න. ඉතින් මේ භෞතික ලෝකේ පොරබැදීම පොරබදන්න ඔබට මහා ශක්තිය ලැබෙන
ලැබෙන්න යන ආත්මික ජවය තුළ ඔබ සම්පූර්ණ වෙන්නේ. දැන් ඔබ පුරුද්දක් විදියට ඔබට තියෙන රාත්‍රී යාත්‍රාව සමහරකට මේක නැහැ. සමහරකට මේක හරියට මාරු කරන දෙන්නේ රැට නිදාගන්න 12කට. පාන්දර නැගිටින 4 විතර. දවස් සම්පූර්ණව කළමනාකරණය කරගෙන ප්‍රශ්නයක් තියෙනවා. කාලයත් එක්ක ඒවා ගැටලු වෙනවා. ආමෙන්. ආමෙන්. ඔබ වැඩට යනවා නම් වැඩට යන්න ඕනේ ඔබ. වැඩට ගිහිල්ලා පවුලත් එක්ක රාත්‍රියේ යාඥාවක් කරන්න පුළුවන්. වෙලාවක ඔබ පටන් ගන්න ඕනේ. යාඥා කරන්න ඕනේ ඔබ. ආමෙන්. මේ රාත්‍රී කාලයේ සිදු වෙන දේවල් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. රාත්‍රී කාලයේ නමස්කාරයේ තුල යෙදෙන්න ඕන. ආමෙන්. ක්‍රියාපද කරන්න. දාසයන් පරිචය. ආමෙන්. ඉස්සර කරේ මොකද? ඉස්සර ඔහු එවැනි අනක් ලැබුණු බැවින් ඔවුන් ඇතුළු ඉරේ දමා ඔවුන්ගේ පාද සවිලස දනු ගැසුවේය. ඉරුමුත් මධ්‍යම රාත්‍රී පමණේදී පාවුල්ද සීලස් ආඥා කරමින් දෙවියන් වහන්සේට කී කිව්වේ. ඉදකාරයද ඔවුන්ට එමුකම් දීගෙන සිටියෝය. අදිසියෙන් මහත් පොළොව කම්පාවක් විය. එයි ඉරගෙයි අතිවාරක් සුළුදී. එකෙනෙහිම සියලු දොරවල් ඇරෙන්නේය. සියල්ලන්ගේ පැදුම්ද විදුනේය. ආමෙන්. දැන් මේකට බලමු. රෝමේ නියෝගයක් ආව මේගොල්ලන්ම ඉස්සර කරන්නේ කියලා. දැන් මේගොල්ලන්ම ඉස්සර කරා. ඒගොල්ලන්ගේ රජේ කාවේ කවද පාවුලයි සීලස්යි. දැන් මේගොල්ලෝ දෙන මධ්‍යම රාත්‍රියේ නිකන් හිටියා. මධ්‍යම රාත්‍රියේ මේගොල්ලෝ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ආමෙන්. ආත්මෙන් ගීතිකා කිව්වා. බලන්නකෝ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි විදිහට පොළොව කම්පාවක් කරලා මේ හිරගෙවල් බිඳුණා. ආමෙන්. හිරගෙවල් බිඳුණා. ඇයි දන්නවද? රාත්‍රී කාලය කියලා කියන්නේ ආත්මික ලෝකයේ ඔබට විරුද්ධව තියෙන හැම බැඳීමක්ම කඩන්න පුළුවන්, ලියන්න පුළුවන් බලවත් වේලාවක්. බලවත් කාලයක්. මොකද රාත්‍රී කාලය තමයි ආත්මික ලෝකයේ දේවල් සිදු වෙන්නේ. හවුද? සාමාන්‍ය ඔබ කරන රාත්‍රියේ හොඳට නිදා ගන්න. රාත්‍රියේ හොඳට නිදාගත්තම මොකද දන්නවද සිද්ධ වෙන්නේ? අර ගුහාව ලොක් වෙනවා. ඒකට තමයි හරි ලොක් වෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ දවස් අලංකාර කරලා තිබෙනවා. හැබැයි අලංකාර දවස මුක්ති වෙන්න ඔබට යම් කිසි කැපකිරීමක් ඔබ ජීවිතේ තියෙන්න ඕන. ආමෙන්. ආමෙන්. එහෙනම් රාත්‍රී කාලයේ ඔබගේ ආඥාව තුළ ඔබගේ ස්තුතිය ඔබගේ නමස්කාරය තුළ ආත්මේ ගායනා කිරීම තුළ සියලුම අන්ධකාර බලකුණු කඩා බිඳෙන්න යනවා. එම සියල්ල පහ වෙන්න යනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් අවතර ඔබ තරුණ විදිහට ආත්මික බලයක් තියෙනවා. රාත්‍රී කාලයේ ඔබේ ආත්මික බලය මුදා හරින්න අවශ්‍යයි. ඒ ආත්මික බලය ඔබ උරා ගන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලුයා. ඊළඟ අපි ගීතාවලිය 119. ආමෙන්. 119 ගීතාවලිය. අපි 62 වෙනි පදය වචනයක් කියවන්න යනවා. ගීතාවලිය 119 ඔබගේ ධර්මිෂ්ඨ විශ්ය නිසා මධ්‍යම රාත්‍රියේ ඔබට ස්තුති කරන්නට හැකි නෙමි. හරි. දැන් අපි දකින දාවිද්. අපි දකින කවුද? දාවිද්. නැත්නම් මේ ගීතාවලිය ලියපු කතුරු
ආමෙන්. මධ්‍යම රාත්‍රියේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මධ්‍යම රාත්‍රියේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එයි මේගොල්ලන් දවල් වෙලා නැද්ද? ඈ? දවල් වෙලා නැද්ද? නැතුව නෙමෙයි. හලෙලුයා. එහෙනම් රාත්‍රියේ යාඥාව තුල විශේෂ ඵලයක් අන්තර්ගතයි නැද්ද? අන්තර්ගතයි. ආමෙන්. ඔබ 6 මාට 4 දැනටකින් ඇවිල්ලා 7 විතර මොකද සාමාන්‍යයෙන් කරන්නේ? ඔබ දැනගන්න යක්ෂ උපයසිලිය. යක්ෂ උපයසිලිය. යක්ෂ මොනවද කරන්නේ? පළවෙනි එක තමයි කැලෙන්ඩරේ මාරු කරුවා. හරිද? කැලෙන්ඩරේ මාරු කරුවා. දෙවෙනි එක මොකද දන්නවද? දැන් මිනිස්සුන්ට යක්කු අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩිපුර එහෙම අවශ්‍ය නැ කලාතුරකින් තමයි යක්කු අවශ්‍ය වෙන්නේ. දැන් යක්ෂයා වැඩ කරන්නේ වෙන විදිහට. යක්ෂයා අප්ඩේට් කරලා දැන් ඉන්නේ. බැරණ ගිහිල්ලා ආවම පිරින තේ හදලා දෙනවා පුරුෂයෙක් උද කරන්නේ. බොහෝ විට. ටීවී එකේ දෙන ගිහින් ටීවී එක පාමුල ඔබ පාමුලේ බැඳ වැටෙනවා. ආමෙන්. ටීවී එක නැත්තම් ෆෝන් එකක් වරගෙන හරිද? හරි. ඔබේ දැතේ මම වැඳකට කියලා ෆෝන් එකත් එක්ක ඉන්නවා. හරිද? ඉතින් රාත්‍රියේ මොකද කරන්නේ? යක්ෂයාට ඕන දෙන සියලුම උපායවල ටික ක්‍රමවේද ටික සියලු සැලසුම් ටික කිතුනට විරුද්ධව ගහනවා. යක්ෂයාවක් නැහැ. බයිබලයක් කියවිලක් නැහැ. රාත්‍රී කාලේ මට සැප ජීවිතාව හරි සන්තෝෂමය කාලේ හරි ගත කරලා උදේ නිදාගෙන ගිහිල්ලා බෞද්ධ ලෝකේ වැඩ කරන්න ගියාම ඒකට මුන් දුන්නා ඉතින් ප්‍රශ්නසා ගැටුවා. අන්තිම වැඩිකාරය වෙන පාස්ටර් සභාවයි. ඒක තමයි එහෙම තමයි කියන්නේ. නමුත් ඒක නෙමෙයි කාරණා. මොකද කාරණා? මිනිස්සයා ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැලැස්මට අවතීර්ණ වෙලා නැහැ. ඔබට තබු දෙවියන් වහන්සේගේ සැලැස්මට ඔබ අවතීර්ණ වෙන්න ඕන. ආමෙන්. ආමෙන්. ඔබ පැත්තකින් ඇවිල්ලා යාඥා කාලය ගත කරලා ඔබ යුතු වෙලාවක ඔබ නිදා ගන්න ඕන. යුතු වෙලාවක ඔබ නිදා ගන්න ඕන. එනිස ඔබගේ දවස කියන හරියට කල්පනාකරණය කරගන්න ඕන. ආමෙන්. අපේ පහුගිය කාලේ යාඥා කරන ගුණ සම්මාන කරනවා. ඔබත් මම කර රාත්‍රියේ යාඥා කරමින් ඇති. උදෑසන යාඥා කරමින් ඇති. එහෙමද? නැතුද? හරි? නැත්තම් ඉතින් ඉදිරියේ ඔබ අර දිව්‍ය සලස්ම දෙවනස්සකව තිබෙනවා. ඒකේ අලංකාරකම ඔබට දකින්න ඕන නම් ඔබ ඒකට අනුතරන වෙන්න ඕන. ආමෙන්. දෙවනස්සේ කිව්වොත් එහෙනම් ඔබ ෆයිට් එකකින් අරන් යන්න යනවා පුදුගීසියට. පුදුගීසිය දේශනා කරන්න ඕන. ෆයිට් එකට ගමන් දුවොත් හරිද? ඔබ මට ෆයිට් එකට නගින්න බෑ. ඔබ දෙවනස්සේ කෙනා පුතාම ඔබට වගේ සලස්පත් තිබ්බ ඔබට ෆයිට් එකට නගින්න බෑනේ. ඔබ ගෙදරට හිටා. මම ඒක වෙන කෙනෙක් කරන් යනවා කියලා කන්නේ. හලෝ දැන් ඔබ එහෙනම් දෙවියන් වහන්සේගේ සලස්මට අවතීර්ණ වෙන්න නම් ඔබට යම් කිසි කැපකිරීමක් කරන්න ඔබට තියෙනවා. ආමෙන්. හලෙලුයා. දැන් මේ පාඩම ඔබට පැහැදිලි කරන්න මොකක්ද? රාත්‍රී කාලේ යම් සිදුවීමක් ආත්මික ලෝකේ සිදු වෙනවාද නැද්ද දැන්? සිදු වෙනවද? සිදු වෙනවා. දැන් ඔබ දෙවියන් වහන්සේට මේ දිව්‍යමය සැලැස්මට අවතීර්ණ වෙන්නේ දවස්පතා ඔබගෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරගෙන ඔබ යනවා. මා 4:20 කියන්නේ දවස නිදනවා දවස නැගිටිනවා. කොහොම කාලයක් යද්දි ගහේ හරි කරදෙනවා. ඔබ දිව්‍යමය සැලැස්මට අවතීර්ණ වෙලා ඔබගේ පංගුව, ඔබගේ කොටස, ඔබගේ දායකත්වය ඔබ සම්පූර්ණ කරලා තමයි අර දිව්‍ය සැලැස්මේ තියෙන අලංකාරකම තෘප්තිමත් භාවය ලස්සන ඔබගේ ජීවිතයට ලැබෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මේ වර්ධන බුදුවිනේ සැලැස්මට ඔබ නැගිට අවුරුදු 5ක් යනවා නම් අර ඔබට සූදානම් කරලා දෙන තෘප්තිමත් භාවයේ ලස්සන අලංකාරය දකින්න ඔබ තව අවුරුදු 5කින් ඒක අල්ලගන්න. මේ දෙවියන් වහන්සේ ප්‍රේමය කියලා ඔබේ ඔළුවට ගන්න එපා. හරිද? හරිද? දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් තමයි ඔබයි මයි දෙන්නම හතුරු වෙලා ජහජරා පව් වෙලා ඉද්දි සුදුසුලට අපට අනුග්‍රහයෙන් ගැලවෙන්නේ. ඒ ප්‍රේමයට තමයි. එතනින් පස්සේ හැම දෙයක්ම ගන්න ප්‍රේමයට දෙන්නේ නැහැ. ආමෙන්. ඔබ ඒක තේරුම් ගන්න.
ඒ නිසා ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබ දැන් මේකේ පළවෙනි දේ මොකක්ද කෙරෙන්න ඕනේ. දවස් හරියට කල්පනාකරණය කරගන්න ඕනේ. බොහෝතර වෙලා බලන්න ඔබ රැය වැඩ කරන හැම කිතුනේම අසාර්ථකයි. කලාතුරකින් හදිසියේ වැඩ කරන උපාධිය කරන්නේ මේ කියන්නේ. ආමෙන්. රාත්‍රියේ වැඩ කරන කිතුනු අසාර්ථකයි. රාත්‍රියේ නිින්දක වැළඳන චෙමිනු අසාර්ථකයි. රාත්‍රියේ ටීවී එක ගන්න මිනිස්සු අසාර්ථකයි. රාත්‍රියේ Facebook එකේ ඉන්න ගෑනු දෙකයි තාමම අසාර්ථකයි. ආමෙන්. ආමෙන්. රාත්‍රියේ ඉන්ටර්නෙට් එකේ ඉන්න කොල්ලෝ හරිම අසාර්ථකයි. හරිද? ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරයෝ ඔබට මේ අසාර්ථක භාවයෙන් එකපාර දකින්න බෑ. සාර්ථක භාවයෙන් එකපාර දකින්න බෑ. මනුස්සයෙක් සාර්ථක වෙන්නේ පියවර අසාර්ථක වෙන්නේ පියවර. ආමෙන්. ඒ නිසා ඔබට කොච්චර වැඩ දුන්නත් දෙවියන් වහන්සේට රාත්‍රියේ පොඩි කාලයක් ඔබ ගත කරන්න ඕනමයි. ඒ ගත කරන කාලය තමයි ප්‍රේමවන්ත සහෝදරයෝ ඔබ උදේ පාන්දර නැගිටින්න අරගෙන ඉන්නේ. ආමෙන්. දැන් ඔබගේ භාර්යාව ගහලා ඔබ පුරුෂයා ගාවම නිදාගත්තාම නැගිටින්න වෙන කෙනෙක් ඉන්නවද? ප්‍රකාශ හොඳට බලලා තියෙනවද? සාම හොඳට බලලා තියෙනවද? එයාම තමයි ඉන්නේ. ඒ කියන්නේ රාත්‍රියේ අවගෙන යන්නේ තමයි. එයා උදේ පාන්දර අපිට නැගිටින්නේ. ඔබ තමයි විද්‍යාත්මක මේක තියෙන විද්‍යාත්මක පදනම. බලන්න බලන්න. මනෝ විද්‍යාත්මක පදනම මේක තියෙනවා. මනුස්සේ මොන හරි දෙයක් ඔළුවට දාගෙන පාඩම් කරලා කියවලා හරිද? මනුස්සයාගේ මනසට මොන හරි දෙයක් කතා කරලා ඇහිච්ච දේවල් එක නිදාගත්තාම ඒක එයාගේ මනසේ ඒක මොලේ ගබඩා වෙනවා. එයා ඒ නිින්දේ තමයි ඒ දේවල් ගබඩා වෙන්නේ. නිදාගත්තාම තමයි ගබඩා වෙන්නේ. පැහැදිලිද? ඇහැරගෙන හිටියහම ඒවා යන මොකද දන්නවද? දෙවියන් වහන්සේ අපේ මොලේ හදලා දෙන විදිහක් තියෙනවා. කොහොමද මොලේ හදලා තියෙන්නේ? ඒක දවස් ගණනක් ලස්සනයි. හරිද? ඒ මොලේ හදලා තියෙන විදිහට ප්‍රේමවන්ත හරි අපි එහෙනම් යම් දෙයක් අරගෙන පොඩි නිින්දක් ගිහවම තමයි ඒ දේ අපගේ මනස තුළ හරියටම රැඳිලා ක්‍රියාත්මක වෙන්නේ. ආමෙන්. හොඳ අපි චෙක් කරලා බලන්න. රැට ටීවී එක ගන්න මිනිස්සු අතර. ෆෝන් එකේ ඉන්න මිනිස්සු අතර. ඔබ පාමුලේ වැදවැටි කියවට කියන අය අතර බයිබල් මත ටිකක් හරියට කනපාඩනේ. බයිබලෙන් දුන්නොත් අතර කනපාඩේ මොකන බයිබල් මත 20ක් හොයාගන්න බෑ. ඇදෙලි ජීවිතය අවුරුදු 50ක්. පුළුවන්. හොයාගන්න බෑ. ඇයි? ආත්මික දේ මතක නැහැ. ආත්මික දේ මතක කරගන්න. ආමෙන්. දැන් අද ඔබ තීරණය කරන්න රාත්‍රියේ නිදා ගන්න වෙලාවක් ස්ථිරව හදන්න ඕනේ. පාන්දර අවදි වෙන වෙලාවක් හදන්න ඕනේ ඔබ. ඔබ ජීවිතේ කලමනාකරණයක් ඔබ හදන්න ඕනේ. ඇයි මේ දිව්‍යමය සලස්වට යන්න බෑ. හරි කලමනාකරණ නැති මිනිස්සුන්ට ඔබ ඒක හිතා ගන්න. ඔබ කිව්වාගේ දෙවියන් වහන්සේ හරියට කලට වෙලාවට හරි කලමනාකරීත්වයෙන් ඇතුව වැඩ කරන කෙනා. ආමෙන්. ඔබට මිනිස්සුන්ට කලමනාකරණයේ වැඩ කරන්න බැරි නම් දෙවනස් එක අක්ෂරයක් වගේ මම එක දුවන්න කොහොමද කියලා බලන්න. ආමෙන්. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ හරියටම දවස කෙනෙක් වෙලාවට කට්ටියන්නේ. වෙලාවට ළමයි ඉස්කෝලේ යන්නේ. වෙලාවට කණ්ඩ කොටන්නේ. හරිද? වෙලාවට වැඩ කරන්නේ. වෙලාවට නිදා ගන්න. වෙලාවට යාත්‍රා කරන්න. වෙලාවට දේවචන අධ්‍යයනය කරන්න. වෙලාවට දේවචන කියවන්න. හැමදේම. ආමෙන්. එනේ සෝබක රාත්‍රී යාත්‍රාවේ ප්‍රේමවන්ත. ඔබ දෙවියන් වහන්සේගේ ස්තුති ප්‍රශංසා කරන්න අවශ්‍යයි. ඔබගේ රාත්‍රී යාත්‍රාවේ ඔබ සමාව දෙන්න ඕනේ, සමාව ගන්න ඕනේ. සමාව දුන්නාට පස්සේ උදේ එළි වෙද්දී ඒක ඔබගේ මනස නෑ. හැබැයි සමාව නොදී ඉඳලා මොකද වෙන්නේ? ඒක ඔබගේ මනස ගබඩා වෙනවා. ඒක ඔබගේ මොලේ ගබඩා වෙලා තමයි නැගිටින්නේ. ආමෙන්. නැත්නම් අර සිංහල භාෂාවෙන් කිව්වොත් ඔබගේ හරි චොරවෙච්ච මනස රාත්‍රිය වල නැවත යාමක් කාලෙක කරන්න දෙනවා සමස්තව ඔබට දෙනවා. ඒකේ ප්‍රයෝජනය ගන්න. ආමෙන්. ආමෙන්.
එනිසා ඔබ රාත්‍රී ආඥාවේදී සමාව දෙන්න සමාව ගන්න දේවචනේ කියවන ගොඩනගන්න තව දේවල් ගන්න මොනවද ඔබ හැම වෙලාවෙම ඔබගේ ආත්මයෙන් ඔබගේ මනසට කතා කරනවා ඒ මනස නිතරම අදහිරපත් වෙනවා ආමෙන් මනස නිතරම කලකිරීමකටපත් වෙනවා ඔබගේ ආත්මය කලකිරීමකටපත් වෙන්නේ නැහැ ඔබගේ මනස තමයි කලකිරෙන්නේ එනිසා ඔබ රාත්‍රියේ හැම රාත්‍රියකම දැන් සමහරට ප්‍රශ්න දෙනවානේ මම කලකිරෙන්නේ නැතුව ඉන්න කොහොමද මම වේදනාවටපත් නැතුව ඉන්න කොහොමද ප්‍රශ්න වලට තියෙනවා කලකිරීම ඔබට එනවා මට ප්‍රශ්න තියෙනවා මට කලකිරීමක් හැබැයි ඔතන ඉන්න බෑ අපි වලින් අයින් වෙන්න ඕනේ ඒවත් බාර ගන්න නෑ ඒවට මුණ දෙනවා සමහර අපි වැඩ අවස්ථාවක් තියෙනවා අපි ඒවත් එක්ක ඉන්නේ නෑ ආමෙන් ආමෙන් දෙවියන් වහන්සේ කරුණා කියලා කියනවා හැබැයි දෙවියන් වහන්සේ තැගීම් වල හිටියේ නෑ එනිසා අවම කරගන්න පුළුවන් ඔබ රාත්‍රියේදී ඔබ දැනගන්න ඕනේ ඔබගේ මනසට ඔබගේ ආත්මය ලව කතා කරවන්න ඕනේ මනස හීලා කරවන්න ඕන ඔබ අර දාවිද් කියන්නේ එම්බා මගේ ආත්මය මොකද ශෝක වෙලා ඉන්නවද ඈ කතා කරනවා එහෙනම් ඔබගේ ආත්මයට කතා කරන්න ඕනේ ආමෙන් හලෙලුයා දැන් එන ප්‍රේමවන්ත රාත්‍රී ආඥාව ඔබ දැන් ප්‍රයෝජනට ගන්නවද ඔබ දැන් කොබඩ නැගෙන්නේ රාත්‍රියේ පාවිච්චි කරනවද ආමෙන් අපි ඉදිරි කාලේ සර රාත්‍රී ආඥා කියන්නේ හලෙලුයා ආමෙන් අපි තියන්නේ ආමෙන් හලෙලුයා දැන් එහෙනම් උදෑසන ඉර පායන්නේ ඔබ වැඩ කරන්නේ ආලෝකේ ආමෙන් ජොහන් සුවාරංචි අටෙන් පරිච්ඡේදය කියන මමයි ලෝකයේ ආලෝකය කියලා. ඔය ලෝකයේ ආලෝකය කියන තරඟ ඔතන තියෙන ග්‍රීක වචන සෝලා ගන්න සෝලා ඔතන කියන මම තමයි හිරු දෙය නෙමෙයි. ඒ කියන්නේ ආලෝක ඔබේ විශාලම තනත්ත කියන තමයි අදහස. එහෙනම් ප්‍රේමවත් සහෝදරය සහෝදරී ඔබ රාත්‍රියේ මෙනෙහි කරලා රාත්‍රියේ ඔබ යාඥා කරලා ඔබගේ මනස තුළ තියෙන ඒ ආලෝකයත් එක්ක තමයි ඔබ එන පහුවෙන දවසේ ඔබගේ භෞතික ලෝකේ වැඩ කටයුතු කරන්න ඕන. ආමෙන්. ඔබ අන්ධකාරයේ හැසිරෙන කොයි වෙලාවද? ඔබ අන්ධකාරයේ වැඩිපුරම හැසිරුණොත් හැසිරෙන කොයි වෙලාවද? අන්ධකාරය කියන පාපී ස්වභාවය තුල හැසිරුණොත් හැසිරෙන සාමාන්‍ය කොයි වෙලාවද? ඈ ආලෝකයේ තියෙන ඔබ ආලෝකයේ තියෙනවා තමයි භෞතික ලෝකේ කාර්යය ඔබ කරන්නේ. ආමෙන්. ඒ නිසා ඔබ දේවචනේ කියලා මෙන්න ගීතාවලියේ 119 105 වෙනි වචනේ අපිට දෙවනස් මෙන්න මෙහෙම කියලා අපි ඒක බලමු කමන්නේ. එකක් කියවන්න. ගීතාවලියේ 119 105 ඔබගේ වචන මාගේ පාදයට පානක් මාගේ මාවතට උලිලා කියනවා. දැන් ප්‍රේමවන්තය දැන් ඔබ මේ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සලස්ම තුළ යද්දී ඒක අලංකාරකම ඒක තෘප්තිමත් භාවය ඒක ලස්සන ඔබේ ජීවිතේ පුතු වෙන දාන්න ඔබ යන මාවත හරියට පිළිවෙල කරගන්න. හලෙලුයා මාවත හරියට පිළිවෙල කරගන්න. ඒ මාවත පිළිවෙල කරගන්නේ කොහොමද ඔබ? දෙවියන් වහන්සේ කියන ඔබගේ වචන මාගේ පාදයට පහනක් මගේ මාවතරේ යන්නේ. එහෙනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේගේ වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. දේවචනේ භාවිතා කරන්න ඕන. දෙවියන් වහන්සේගේ වචනය භාවිතා කරද්දී දෙවියන් වහන්සේගේ වචනය ඔබ හොඳට පාවිච්චි කරද්දී තමයි ඒ දිව්‍යමය සලස්ම තුළ ඔබට දවසින් දවස ඔබට ඉස්සරහට යන්න. ඔබ යාත්‍රා කරන දවස් පත අපිට එකපාර පුළුවන් මාසෙකට යාත්‍රා කරන්න. ඈ? අපිට පුළුවන්ද? ඈ? මාසෙකට කන්න පුළුවන්ද? බෑ. හැබැයි මාසෙකට සල්ලි හම්බෙන්න ඕන. පුළුවන්. ඒක හොයන්න ඉස්සෙල්ලා ඔබ හරි ආර්ථික තලයට එන්න. ආමෙන්. දැන් අපිට පැහැදිලිද? ඈ? දවල්ට ඔබ දේවචනේ පුළුවන් තරම් භාවිතා කරනවා. රාත්‍රියට ඔබ ඒක උරා ගන්නවා. ආමෙන්. රාත්‍රියේ මෙනෙහි කරනවා.
හරි. ස්වාමීන් වහන්සේලා සුසු වෙනවා හරක් දැකලා තියෙනවද? හරක් කන හැටි කවුද දැකලා තියෙන්නේ? ඈ? පාට කියන්නේ හරක් කන හැටි? ඈ? රැට හරක් මොනවද කරන්නේ? ඉදා වැටෙන්න බල. මමාර කන මොනවද ඉති කරන්නේ? ඈ? මෙනෙහි. ඔබ ඉගෙනගෙන තියෙන ධර්මයේ වචනේ හරි මෙනෙහි කර පාවිච්චි කර ආත්මයෙන් එළියට ගන්න ගබඩා කරලා තියෙන ගබඩා වරින්න හරිද? ගබඩා කරලා නැවත එක හපන්න පාවිච්චි කරන්න රාත්‍රියේ ඔබගේ හොඳට මනසේ ඔබ හොඳට ඒක ඔබගේ මොළය තුල හොඳට තැම්පත් වෙන්න යනවා. ආමෙන්. මොළය තුල තැම්පත් වෙද්දී ඔබගේ ඥාන ශක්තිය වෙදෙනවා. මනස තුල තැම්පත් වෙද්දී ඔබගේ ආත්මික ප්‍රාණය වෙදෙනවා. ඔබ ආත්මික බල සම්පන්න පුද්ගලෙක් වෙන උදේ පාන්දර නැගිටින්න ඔබ කොහමද? තොර මානසිකත්වය නෙමෙයි. ඔබ නැගිටින්න හොඳට දිව්‍යමය සුවය ඇති දිව්‍යමය මානසිකත්වයේ. ඒතකොට දවසකට ඕනම අභියකට මුණ දෙන්න පුළුවන්. දවසකට ඕනම පරීක්ෂාවකට මුණ දෙන්න පුළුවන්. දවසකම අවදියෙන් උඩ ගත කරන්න පුළුවන්. ඇයි? ඔබ රාත්‍රියේ හොඳටම සූදානම් වෙලා ඉන්න හෙළ උදේට මුණ දෙන්න. ආමෙන්. ඇද්ද? itu ඔබට සවස්දී උදේ විය. දෙවනාස්සේ දිව සලස්න සවස් තමයි දෙවනාස්සේ වැඩගත්තා. ආමෙන්. ඔබට වැඩ කොයිද? ඔබට වැඩ කොයිද? දාවල. ඒක ඔබ දන්නවද? අපි ආශිර්වාද ලබන්න විතරයි කැමති. අපි ආශිර්වාද ලබන පාර හදා ගන්නත් කැමති නෑ. අපි ආශිර්වාද ලබන පාරම අපි හදා ගන්නවා. ඒ උදෑසන මම නැගලා ආපහු කරන්නේ. मैं देवनास दो पढ़ने के लिए यातना कर लीधी शुद्धात्मा से बड़ा खता करना दिया ना जीविते यहाँ पर दाकिन रोड़ा ना मनुष्य के लोग वहाँ से ना पड़ा अच्छा है के लोग जीविते यहाँ पर दाकिन रोड़ा मनुष्य के लोग वहाँ से ना पड़ा ना भाई मम्मा दाकिन ना बाइबल මේ විදිහට शुद्धात्मा से पदे කියන තුනක් මහන්සි කරන්න නැතොම් ඊළඟට කරන්න මම දැන් ඉක්මනට යාත්‍රා ඉවරලා නැගිටලා බයිබල් එකෙන් කියවලා පදේ තියෙන ගීතවල 34:12 Yeah. ජීවිතයේ දැවෙතුණු යහපත් ධර්මනා පිස බොහෝ දවස් වලට පියුම් මනුෂ්‍යයා කවරේද? ජීවිතයේ කැමති වූ යහපත් ධර්මනා පිස බොහෝ දවස් වලට පිය වූ මනුෂ්‍යයා කවරේද? නුඹ දිවිහි නපුරේ නුඹේ දිව නපුරේද නුඹේ තොල් වංචා කතාවෙන්ද බලපා ගන්නද? නපුරේ නිවත් යහපත් ගම් කරව සමාදාන සොයමින් ඒ අනුව යව නියෝගයක්. ආමෙන්. එන මොනවද මෙතන කියන්නේ? ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සලස්මය අලංකාරකම තෘප්තිමත් භාවය ඔබගේ ජීවිතයේ ඒ ලස්සන දකින්න ඕනේ නම් දෙවියන්සේගෙන විශේෂ දෙයක් මෙතන ඔබට කියන ඔබගේ දිව නපුරේ වළක්ව ගන්න. මොකද කියන්නේ? ඔබගේ දිව නපුරේ වළක්ව ගන්න. ඇයි දන්නවද? ආත්මික ලෝකේ දිව කියන්නේ ප්‍රබලමිය. ආත්මික ලෝකේ වැඩ කරන්නේ අතින් පයින් නෙවෙයි. ආත්මික ලෝකේ වැඩ කරන්නේ බුද්ධියෙන් නෙවෙයි. ආත්මික ලෝකේ වැඩ කරන්නේ කඩු කිවිසු වලින් නෙවෙයි. මොනවද වැඩ කරන්නේ? ආත්මික ලෝකේ වැඩ කරන්නේ
වචන වලින්. මොනවාද? වචන වලින්. ඔය තෙල් බේත් වලින් වැඩ කරන තමයි අපේ පාසල සමහර විට. ඒක ගණන් ගන්න එපා ඒක. මොකද ආත්මික ලෝකයේ වැඩ කරන්නේ වචන වලින්. ආමෙන්. ජෙස්වන්තේ නාමයෙන් දෙව යක්ෂයන්නේ වචන. රෝගයට වචන. බන්ධනයට වචන. පරිස්සාවට වචන. සුවයට වචන. හැමදේම ක්‍රියාත්මක වෙන මොනවද? වචන වලින්. ආමෙන්. එනිසා ඔබ ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය සලස්මේ පමුකාරත්වයේ දරන කෙනෙක් නම් ඔබගේ කට පරිස්සම් කරගන්න ඕන. වාචාවකම කටෙන් අයින් වෙන්න ඕන. ආමෙන්. අර මොකද වාචාවකම කියන්නේ? හිතන්න නැතුව කතා කරන එක. ආත්මික කර්මතභාවය කියන්නේ හොඳට හිතලා කතා කරන එක. ආමෙන්. ආමෙන්. ඔබ මොනවද කතා කරන්නේ? ඔබගේ දිව මොනවද කතා කරන්නේ? ඔබගේ දිව අනාගතේ පිළිවෙල කරනවා. හිතන්න ඔබ කැලෑපාරට යන්න ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ? කැත්තක් කරන්නේ. මොකද කැත්තක් කරන්නේ? ඈ? පාරෙන් පාරේ. දැන් ඔබගේ දිව මොකක්ද? කැත්ත. මොකද? පාර හදාගන්න. ආමෙන්. දෙවියන් වහන්සේ වචනේ කියනවා ඔබ ඇදහිල්ලෙන් කතා කරන දේ තමයි ඔබගේ ජීවිතේ මුක්ති විඳින්න යන්නේ කියලා. එනිසා ඔබ පියවරක් තියනවා ඒ දිව්‍ය සලස්මක දවසක් තියෙනවා. වචන කතා කරනවා තව දවසක් වෙන වචන කතා කරනවා තව දවසක් වෙන වචන කතා කරනවා වචන වලින් තමයි එහෙනම් ඔබගේ දිව්‍ය සලස්මන පාර ඔබ හදාගන්නේ. ආමෙන්. ආමෙන්. හේතුව ඔබ දිව්‍යමය පුත්‍රයෙක් ඔබ. ඔබගේ ශුද්ධත්වම සින්නවන ඔබගේ වචනවල බලය තියෙනවා. හලෙලූයා. ඒ යේසුස් වහන්සේ සියල්ල සාධන ලැබෙන වචන වලින්. ඒ නිසා ඔබ යේසුස් වහන්සේගේ බාල සහෝදරයා. දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයා. ඔබගේ වචන වලට මෙවි බලයක් තියෙනවා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. එනිසා දේව දරුවනි ඔබ දැනගන්න ඕනේ ඔබගේ වචන හරියට තබා ගන්න. යේසුස් වහන්සේගේ එසේ නැතර වෙනවා. අනවශ්‍ය වචන කතා කරනවා. ආමෙන්. ආමෙන්. ඒ වගේම ඔබ කතා කරන්න ඕනේ ඇදහිල්ල ගණන් වචන පමණයි. ප්‍රශ්නෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්, බොහෝ තැන්වලකට වැටෙන්න අභියෝග එන්න පුළුවන්. නමුත් ඔබ කතා කළ යුත්තේ ප්‍රශ්න නෙවෙයි. ගැටලු නෙමෙයි ඔබ කතා කරු උත්තර විතරයි. ආමෙන්. හලෙලූයා. එවනම ඔබගේ මුඛේ කවදාවත් වංචාවකට දෙන්න එපා. ආමෙන්. ඔබගේ මුඛේ කවදාවත් වංචාවකට දෙන්න එපා. ඔබගේ මුඛේ කවදාවත් නොමෙන විහිළු කරන්න එපා. ඔබගේ මුඛේ කවදාවත් නින්දිත වචන කියන්න එපා. ඇයි ඔබ බැලුවොත් එපිස 4 වෙනි පරිච්ඡේදයේ 20 ඉඳලා 30 පවෙනිකම් බැලුවොත් මුඛේ කියලා වචන හින්දා කෝපයට පත්තල වචන කතා කරවම එයාලා උදේ සුද්ධාත්ම වාසයේ ගින්න නිවෙන්න යනවා. ආමෙන්. දැන් කියවන්න බගද කියලා කියවන්න. ඔබට අවශ්‍යයි. ආමෙන්. යක්ෂ හරිම උපක්‍රමශීලී ඔබව දේව සලස්මෙන් එළියට ගන්න. ආමෙන්. ਉਹ පාවිච්චි කරන පළවෙනි උපක්‍රමය ඔබ වෙනුවට ඔබ තේරුම් ගන්න එක. කොහොමද ඔබ කතා කරන්නේ හැම වාරයක් පාසාම ඔබ ගාමිනේ සුද්ධාත්ම වාසයේ නිවෙන්න යනවා. මට බේරිද ඔබේ බයිබල් එක දැකලා නැහැ. මට ඒක කියන්න මේ සාතරේ 26 ඉඳලා පාදර කියනවා. ඒකම කියවන්න තමන්ගේ ප්‍රකාලය කිය. කෝප වුණත් පවුන පුරාලා ඊට පස්සේ තුරු උඹලාගේ කෝපේ පවතින දෙනාරිලා යක්ෂයාට ඉඩ නොදෙලා සොරකම් කළව අය තවත් සොරකම් නොදේවා. ඒ වෙනුවට ඊග අයිඩ දෙන්න පුළුවන් වන පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්ය කෙරේවා. නුඹලාගේ මුගේ කිසි දුෂ්‍ය කතාවක් නික්මෙන්ට දෙනෑද. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේව කියාපල්ලා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මන් වහන්සේට දුක් නොදෙලා. මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවේ. ආමෙන්. පඩකින් ඔන්න ඔබ ශුද්ධාත්මන් වහන්සේට මුද්‍රා කරලා දෙනවා. ආමෙන්. දැන් ඔබ කතා කරන්න ඕනේ ඔබගේ මුඛේ ඔබගේ වර්ධනයේ පිණිස අවශ්‍ය කරන වචන විතරයි. යක්ෂයා මොනවද කරන්නේ? ඔබගේ මුඛයට ටක්
සමුද්‍රේ කෑවා. ඔව්. යක්ෂයම තමයි. කොහොමද? දැන් මම මුද්‍රේ කන්නේ ඕකුවනේ. යක්ෂයාට පටන් ගන්න කන වචන දෙයක් දෙනවා. මොන වචනයක්ද? වර්ධනය වෙන වචනයක්ද? නෑ. බාධාවේ වචන කොටගෙන. ඔබ ඒවා කතා කරපුවම පරීක්ෂාවක් එන්න යනවා ඔබට. ආමෙන්. එනිසම තේරුම් ගන්න ඕනේ. ඔබ කතා කරන්න ඕනේ වර්ධනය සඳහා විතරයි ඔබ කතා කරන්නේ. ඒ දන්නවද? වපුරන්න බලාපොරොත්තු වෙන වර්ධනය විතරයි. වපුරන්න කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගහ මර්ධනය වෙන්න ඕන කියලා. වපුරන්න කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගහ විනාශ වෙන්න ඕන කියලා. වපුරන්න බලාපොරොත්තු ගහ හොඳට වර්ධනය වෙන්න ඕන කියලා. ඒ නිසා ඔබගේ ජීවිත කතා කරන්න ඕනේ වර්ධනය සඳහා වචන විතරමයි ඔබ කතා කරන්න ඕනේ. ආමෙන්. ආමෙන්. හalleluya. ඔබ ඉන්නේ පාරේ යන සාත්‍රකාරයෙක්. හා සාත්‍රකාරයෙක් ඇවිල්ලා ළඟලා ඔබගේ මොණ දෙපල්ලා කියනවා දන්නවද ඔබට ඒක හුනියමක් කරලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඇත්තට මට හුනියම් කරලා කල්පනා කරලා ඔබ පුඩු ගන්න ගත්තට පස්සේ ඔව් හුනියම වැඩ කරනවා. ආමෙන්. ඔය හුනියම වැඩ කරනවා. හalleluya. ආමෙන්. තේරුණාද කියන්නේ? හා බොහෝ තුරට මෙතන මේ ස්ථානට ආවම ආත්ම විශ්මයේ දීමනාව තුල අපි දකින්නේ දැනගන්න ආත්ම තුල අපි දකින්නේ ඇදහිල්ල පරිණත වූ මනුෂ්‍යයෙකුට ප්‍රශ්න විතරයි. ඇදහිල්ල පරිණත වූ මනුෂ්‍යයෙකුගේ ජීවිතයක යාඥාකට දෙවියන් දේවල් අපි දකින්න යන්නේ නැහැ. ආමෙන්. තේරුණාද? ආමෙන්. එනිසා ඔබ නිතරම ඔබගේ මුඛයෙන් එළියට එන මොනවාද? ඔබගේ වර්ධනය අනිත් අයගේ වර්ධනය වෙනස යහපත් වචන පමණයි ඔබගේ මුඛයෙන් එළියට එන්නේ. ආමෙන්. යක්ෂයාට ගහනවා. යක්ෂයාට ගහනවා. යක්ෂයාට ගහන්න යන්න බලයක් නැහැ. ඔබ ඒක පිළිගන්න ඕනේ. ආමෙන්. දවසකට කරනවා දේශනාවක් බාරගෙන සහ පිළිගැනීම කියන න්‍යාය. අහගන්න. එදාට ඔබට තේරෙයි. හalleluya. ඊළඟට අපේ දේවචින නුඹලා එකිනෙක ඊළඟට සිළු තිත්තකම කෝපේ උදහසත් කෝලහලක අපහාසය සිළු ක්‍රෝධන් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. ඒ දන්නවද? ඔබ කෝපයෙන් කතා කරන හැම වචනයක් පාසාම ඔබ තුළ දෙන සුද්ධාත්ම වාසය නිවෙන්නේ. මෙතන ඉරණ පත්තු කරලා අරන් අහුලන් ගන්නවා. හරිද? හැබැයි ඊළඟ සුමානේ මොකද වෙන්නේ? තෙත්තලයි මුම් වලින්. හරිද? දර ඇවිලෙන්නේ වේල පිටි උනොත් නේ. ඊළඟ දැන් ඉරණගේ ගෙදර ගිහලා නම් පහුවෙන් දෙක දෙන ගම මේක දාන්නේ වතුරේ. මේ දර කැලිම දාන්නේ. අර කෝප වෙලා කෑ කාගෙන මරහට දීගෙන අර සමාව නොදී තේරුම් ගන්න නැතුව ජීවිතේ කරන්න තියෙන ජීවිතේ කරන්න තියෙන හොඳම දේවල් ටික කරලා අප හොඳ සුන්දර ගන්න මෙතෙන් එදි තෙත්තල එන්නේ. ඉතින් මෙතන නමස්කාර කරනකම් මොකද කරන්නේ? තෙත කරලා ඉන්නන්න පුළුවන්. අවුලන්න වෙලාවක් නැහැ. හලෝ. ආමෙන්. තේරුණාද? එනිසා තේරුම් ගන්න අවශ්‍යයි ප්‍රේමවන්ත සහෝදරය සතු කෝප වෙන එකක් වැරදි. තව කෙනෙකු කෝප වෙන විදිහට හැසෙන එකක් වැරදි. දෙකම වැරදි. හරි. කෝප වෙන විදිහට හැසෙනවා කියන්නේ ඒක එයාට ප්‍රයෝජන වෙන්නේ නැහැ. එනිසා දැනගන්න ඕනේ සුද්ධාත්ම වාසයෙන් නිමන්ද ඔබට වෙන මොකද දන්නවද? අර දේව සලස්ම කියන බස් එකේ ඔබට නැගින්න බෑ. බස් එකේ යන්න බෑ. හalleluya. ආමෙන්. ආමෙන්. එනිසා දුලයසන වල දෙවනස් වෙන්නේ ඕකයි. මෙතන කියන්නේ මොකද දන්නවද? අපේ සිංහල බයිබලයේ ඕක තිබුණා. ඉංග්‍රීසි බයිබලයේ තියෙන මේ වල වෙනස් විදිහකට ඇම්ප්ලිෆයිඩ් බයිබලෙම හරි බලන දවස්. මේක තියෙනවා මම කියන්නේ. යහපත්කම සමාදානය ලුහුවදින්න. යහපත්කම ජීවිතේ ලුහුවදින්න. යහපත්ව කතා කරන්න. වර්ධනය වීම පිණිස කතා කරන්න ඒක ලුහුවදින්න. ලුහුවදිනවා කියනවා. දන්නවද? ලුහුවදින කියන්නේ පස්සෙන් එනවද යන්නේ. පස්සෙන් එනවද try කරලා උත්සාහ කරලා යහපත පිණිස කතා කරන්න. වර්ධනය පිණිස කතා කරන්න. අනේශිරව කතා නොකර ඉන්න. ආමෙන්. ලුහුවදින්න සමාදානය. මම කොහොමද දෙවියන් වහන්සේට සමාදානය
අන්න ලුහුමන කියන. පස්පස්යන් උනන්දු යන ඕනම යන. ලුහුමන ඉන්න. අත්නුවර ඉන්න. එහෙම දේවල්. හලෝ. එහෙම දේවල්. තාම තියෙන්නේ. ආමෙන්. ඔව්. ඉංග්‍රීසි වලදී තියෙනවා. හලෙලූයා. ආමෙන්. ආමෙන්. දැන් මම කවදාවත් මේක ලුහුමෙන්ලා කියනවා. මගේ මුඛේ යහපත ගැන කතා කරන්න ඕනේ. අනුන්ට වර්ධනය වෙන සත්‍ය කරන්න ඕනේ. මගේ වර්ධනය වෙන සත්‍ය කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. ඔබ ලුහුමෙන්ලා තියෙනවද? හිතලා කරලා තියෙනවද? නෑ මගේ කට්ටෙන් වුණා මම ඔබ පපස් දාලා කියලා දානවා. අර අපි වෙලාවට ඌරෝ බැටරෝල ආපුවම පල්ලියට ආවම බැටළුයි. ඌර හැම එකම කනවලුනේ. පල්ලියේ එළියට හැමදේම කරනවා නම් අපිට තියෙන ඌරු වාක්‍ය. එහෙම බෑ. පල්ලියේ තියෙන බැටළු වාක්‍ය වගේ මොකද එළියේ බැටළු වාක්‍ය අපිට තියෙනවා. ආමෙන්. හලෙලූයා. ආමෙන්. දැන් ඔබගේ මුඛයව පරිස්සම් කරගන්න ඕනේ. හවුද? හවුද? ආමෙන්. තව කෙනෙකුට ඔබගේ වචනෙන් අහන්න වෙන්න බෑ. ඔබට හානි වෙන්න බෑ. ඔබගේ පවුලට හානි වෙන්න බෑ. සභාවට හානි වෙන්න බෑ. දේවරාජ්‍යයට හානි වෙන්න බෑ. ඔබ කතා කරන්න ඕනේ ප්‍රයෝජනවත් සහිත වචන විතර. ආමෙන්. ඔබ යහපත් වචන වපරන ඔබ ජීවිතේ කරන්නේ. ආමෙන්. දෙවනාස් ඔබට ආශිර්වාද කරලා දෙනවද? ආමෙන්. දෙවනාස් ඔබට අනුග්‍රහ දීලා දෙනවද? ආමෙන්. ආමෙන්. ඔබට උදව් දෙන සියලු යක්ෂ තාඩන පිනවාස ඔක්කොම ඉවත්වම තියනවද? ආමෙන්. ආමෙන්. හලෙලූයා. එන සියලු හැම බාධාව පරිශ්‍රම රෝග වලයන් හැමදේම දෙවනවස් විසුද්ධ ඔබට ජය ගන්න දෙනවද? ආමෙන්. දීලා තිබෙනවා. ආමෙන්. හලෙලූයා. හැම අභියෝගයක් නැතම ඔබ නොසලී යන්න දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඔබට දෙවියන් වහන්සේගේ සැලසුමේ ඒ දිව්‍යමය පැවැත්තේ අලංකාරය ලස්සන තුන්වන භාගවල දකින්න ඕනද? දකින්න ඕනද? ආමෙන්. දකින්න ඕන නම් ඔබ තව සහගයට සැලසුම් කරගන්න. ඔබ උදේ නැන්දරට ගහින්න රායලු සල්හන මාස් වෙන්න එපා. ආමෙන්. ඔබට කියන්න මතන්න. ආත්මික ගොඩ නැගෙන. සල්ලි පස්සෙන් දෙවනස් වෙනවා. ආශිර්වාදයෙන් පස්සෙන් යනවා. ඔබ ආශිර්වාදයෙන් හඹා යන්න එපා. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය තුල හමාය. දෙවියන් වහන්සේ තුල ඔබ හරියට ජීවත් වෙන්න හමාය. ආමෙන්. ආමෙන්. අද වෙනකම් ගරුකරන ඔබට රාත්‍රියේ ඇවිල්ලා නිවිද යාක්ෂාම කරලා නිදා ගන්න. අදම පටන් ගන්න. ආමෙන්. ඔබ තාම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ හිතේ බස් එක නවත්තගෙන ඉන්නවා. තාම බස් එක තියෙන හෝල්ඩ් එකේ. ඔබ ඒක නැගෙන්න. ඒක නැගින්න. නැගලා ටික දුරක් යද්දී තමයි ඔබට තේරෙන්නේ මම යන දැන් දේව සලස්නේ කියලා. ඔබට ඒක තෘප්තියෙන් දෙන්න. ආමෙන්. අදුල මට දෙන්න සත්‍යාව. දනස් මට කිව්වා. කැපෙල මිනිස්සු මම ආශිර්වාද කරනවා. ආමෙන්. අනිවාර්යෙන් කරනවා. මම දන්නවා කිව්වොත් කරනවා. හලෙලූයා. උනාස මට කිව්වොත් මම දන්නවද? මම ඔබට මාර්ගය විවෘත කළේ නැහැ. දකින්න ඕනේ. හලෙලූයා. දකින්න වෙනස ඔබ. ඔබගේ ඇස් විවර වෙන්න ඕනේ. ඔබේ සෝබගේ ඇස්වල ඒ දැක්මෙන් ඔබ දේවභූමිකේ කාලය ගත කරන්න ඕනේ. අපි ලෙක්ස්. ආමෙන්. අපි ගානක් කරමු. අස්සන උදෑසන කියලා ගීත ගාවක් තියෙනවා. හලෙලූයා. ආමෙන්. ස්තුතියි. ප්‍රශංසා වේවා. මොරවශිකල බර්බරයන්තර මහන්දෝරගසලේකතල විශන්දරයකතල. අපි ආඥා කරමු අපි දවස් කොහොමද කලබලාකරණය කරගෙන තියෙන විශේෂ බලන්න. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ස්තුතියි පියාණන්. ප්‍රශංසා